හැමෝටම සුබ දවසක් වෙන්න ඕනේ. ඉතින් ඔයාලා අදත් මම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඔන්න ඉතින් අද දවසේ නම් අවුවත් එක්කම උදේම හිම ටිකකුත් වැටෙනවා. ඉතින් අපේ පුතා ජනේලෙන් හිම වැටෙනවා බලාගෙන එයාගේ සතුට බලන්නකො. එයාට ඉතින් හිම වැටෙනවා වීඩියෝ කරන්න ඕනේ කියලා ඉතින් ෆෝන් එක ඉල්ලුවා. ඊට පස්සේ ඉතින් මම ෆෝන් එකත් පොඩ්ඩක් දුන්නා. එයා ඉතින් මේ වීඩියෝ කරනවා මේ හිම වැටෙනවා. මොකද මම වීඩියෝ කරන එයා දකින්නවනේ ඒ හින්දා තමයි එයා මේ දේ කරන්නේ. අපි දැන් මේ යන්නේ shopping කරන්නයි. අපි මේ ඉන්නේ මේ තියෙන ඉයොන් මෝල් එකේ. ඉතින් මම යන්නේ මට සපත්තු දෙකක් ගන්න තමයි. ඉතින් තව පොඩි බඩු වාගේකුත් ගන්න තියෙනවා. ඉතින් බලන්නකෝ අපේ පුතාට වාහනයක් හම්බෙලා, බැලුන් එකක් හම්බෙලා. එයා අවුරුදු කුමාරයා වගේ යනවා. මම ඉතින් හැමදාම shopping කරන්න ගියොත් මට මොනවා හරි ගන්න ගියොත් මේකට ටිකක් ගොඩක් වෙලා යනවා ඉතින්. එතකොට ඉතින් මේ දෙන්න කරන්නේ ඔහේ මගේ වටේ කැරිකි ඒවා බල ඉන්න එක තමයි ඉතින්. හැබැයි කවදාවත් බනින්නේ මොනවත් කරන්නේ නැහැ. ඉතින් මට කැමති දේ ඕන වෙලාවක් අරගෙන තෝරගන්න කියලා තමයි ඉතින් මගේ මහත්තයා මට කියන්නේ. ඉතින් අපි හැමෝම හැමනේ ගහනුවා මොනවා හරි දෙයක් ගන්න ගියාම ඒක ලස්සනයි, දේ ගානට ගැලපෙනවාද, ඒ වගේම ගාන අඩුවට එහෙම වගේ ඉතින් බලන්නේ හොඳම දේ තමයි අපි ගන්න. ඉතින් අන්තිමට ඔන්න තෝරලා ඉතින් මම දෙකක් ගත්තා. අපි ඉතින් shopping කරලා ඉවර වෙලා ගෙදර එනකොට පීට්සා එකකුත් අරගෙන තමයි ආවේ. මොකද අපේ පුතා හරිම ආසයි පීට්සා කන්න. ඉතින් බලන්නකෝ ඒ පේනව නේද? එයාගේ ආසාව කොහොමද කියලා කන විදිහෙම. දැන් ඉතින් මම මේ හදන්නේ රැට රස බත් එකක් හදන්න. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක බලලා හොඳයි කියලා හිතුනොත් ඔයාලත් හදන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මාව අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. ඉස්සල්ලාම ඉතින් මම හාල් ටික අරගෙන හොඳට හොදලා ඒක වතුර ටික බේරෙන්න පැත්තකින් තියාගන්න තමයි මේ හදන්නේ. ඔයාලා දැක්කනේ මම තක්කාලි ගෙඩියක් කපාගෙන තිබුණා. ඒ වගේම සුදු ලුණු කපාගෙන තිබුණා. ඒ වගේම මම අර වෙනද එකතු කරන එළවලු පැකට් එකෙනුත් ටිකක් ඒක මම අරගත්තා. ඉතින් දැන් මම මේ හදන්නේ තක්කාලි ටික බ්ලෙන්ඩර් කරගන්න. තක්කාලි ගෙඩියක් දාගෙන ඒ වගේම සුදු ලුණු බික් 4-5කුත් දාගෙන ඒකට වතුර සාමාන්‍යයෙන් ටිකක් දාලා මම මේක හොඳට බ්ලෙන්ඩර් කරගන්නවා. ඔන්න දැන් අපි අපේ කෑම එක හදාගමු. මම ඉස්සල්ලාම වළඳක් ලිපේ තියලා ඒකට ඔලිව් තෙල් ටිකක් දාගන්නවා. ඉතින් මේකට පොල් තෙල් උනත් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම අර ඉස්සල්ලාම හොදලා වතුර පෙරෙන්න තියාගත්ත හාල් ටික තමයි ඉස්සර වෙලාම එකතු කරගෙන පොඩ්ඩක් මේ තෙලෙන් පොඩ්ඩක් බැදෙන්න වගේ දෙනවා. හාල් ටික ඉතින් ඒ විදිහට බැදුනට පස්සේ මම අර ග්‍රීන් පීස් ඒ වගේම කැරට් බඩිනුග ගැට තමයි මේ ලෝලු පැකට් එකේ තියෙන්නේ. ඒ ටික මම අර බත් එකට එකතු කරලා ඒකත් හොඳට කලවම් කරගන්නවා. ඔන්න දැන් මේ වෙලාවේ මම මේකට ලුණු කපාගත්ත ටික එකතු කරනවා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා මම අර තක්කාලි බ්ලෙන්ඩර් කරලා හදාගත්තනේ. ඊට පස්සේ ඒ බ්ලෙන්ඩර් කරපු තක්කාලි ටික අරගෙන මේ බත් එකට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ.
ඔය විදිහට ඒ ටික එකතු කරගෙන ඉවරලා මම මේ බෙන්ඩර් කප් එකට ආයෙ වතුර ටිකක් දාලා ඒකත් එකතු කර ගන්නවා හොඳට. ඒ කියන්නේ මගේ බත් එක උයා ගන්න ඇති තරමට වතුර තමයි මම මේ එකතු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි කන රසය අනුව ලුණු එකතු කර ගන්නවා මම මේ බත් එකට. ඒ ලුණුත් එකතු කරලා හොඳට කලවම් කරගෙන ඉවර වෙලා බත් එක උයා ගන්න තමයි මම මේ හදන්නේ. මම දැන් මේකට ඉඟුරු කෑල්ලක් තමයි එකතු කරගත්තේ. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලා නම් දන්නවා ඉතින් මම කොහොමද ඉඟුරුත් එහෙම හදාගන්නේ කියලා. ඒ ඉඟුරු කියුබ් එක තමයි මම දාගත්තේ. ඒකත් දාගෙන හොඳට කලවම් කරලා මම බත් එක උයා ගන්නවා. ඉතින් මේ විදිහට දැන් ඉතින් මේ වෙලාවේ මම අහපව බත් එක පොඩ්ඩක් කූරු ගා ගන්න තමයි හදන්නේ. ඉතින් මේ බත් එක උයනකොට දෙපාරක් විතර මේ විදිහට ඇරලා කූරු ගාගෙන අර ඔක්කොම ටික කලවම් කර ගන්න ඕනේ. ඊට පස්සේ මේක අහපව වහලා ඉවරලා අඩු ගින්දරේ තමයි මේ බත් එක දැන් ඇට ටික ඉඳලා තියෙන්නේ හාල් ඇට ටික. ඉතින් මම මේ අඩු ගින්දරේ බත් එක ලිපේ තියලා තියෙන්නේ. ඔන්න දැන් නම් මගේ බත් එක ඉඳලා ඉවරයි. මේ තියෙන්නේ මගේ තක්කාලි මිශ්‍ර බත් එක තමයි. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. ඇත්තටම ගොඩක්ම රසයි. මම ඉතින් මේ බත් එක තවත් රස වෙන්න ඉතින් මාළු කූරියෝ දෙන්නෙක් විතරත් බැදගෙන ඒ වගේම මම බටු ගෙඩියකුත් මේකට දාලම බැදගෙන තමයි මේ බත් එකේ රස බලන්න යන්නේ. දැන් ඉතින් අපි බත් එකේ රස බලමු. ඉතින් වෙනදා වගේ මම අදත් ආදරයෙන් මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක ආදරයෙන් එකතු වෙන්න කියලා. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් මට like එකක් දාන්න, comment එකකුත් මතක ඇතුවම මට දාන්න. ඔන්න ඉතින් දැක්කනේ අපේ පුතාගේ අවසානයේටම ඔයාලට පොඩි ඩාන්ස් එකකුත් එයා පෙන්නුවා. ඉතින් දැන් අපිට නම් රැය වෙලා තියෙන්නේ. ආයෙමත් ඔයාලව බලන්න වීඩියෝ එකකින් එනකන් අදට මම වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලට බුදු සරණයි. පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.